Heart beats fast, colors and promises. How to be brave? How can I love when I'm අදත් ලස්සන දවසක්. උදේම නැගිටලා මං කල්පනා කරේ අද දවස කොහොමද ලස්සනට ගෙවන්න කියලා. උදේම නැගිටලා පොඩි වෙලාවක් නිදහසේ ඉන්න මං ගොඩක් ආසයි. ඒ වෙලාවට ඇත්තටම හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ඉතින් ඊයේ රෑ මම අද මොනවද කරන්න කියලා ප්ලෑන් කරා. අද දවස මං කැමතිම දේවල් වලින් ලස්සන කරගන්න තමයි මං උත්සාහ කරන්නේ. අපිට දවසම ලස්සන කරගන්න උදේම හම්බෙන එනර්ජි එක ගොඩක් වැදගත්. අපි හිතමුකෝ උදේම ගොඩක් කම්මැලිකමින් නැගිටින්න බෑ කියලා හිතන දවසක්. ඇත්තටම ඒ දවස ගැන හිතලා බලන්න. එදාට කිසිම වැඩක් හොඳට කරගන්න අපිට හිතෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා පුළුවන් තරම් උදේම නැගිටලා අපේ වැඩ ඉක්මනින් කරගන්න එක තමයි ඇත්තටම හොඳ. ඔන්න ඉතින් කතාවෙන් කතාව ඉරේලිය මගේ කාමරේටත් ඇවිදින්. මම දැන් හදන්නේ උදේම කැම ටික ලෑස්ති කරලා මගේ අද දවසේ ඉතිරි වැඩ ටික කරන්න පටන් ගන්න. ඉක්මනට වැඩ ටික නම් ඉවර කරගත්තා. දැන් වෙලාව මේ 10ට විතර ඇති. මේ අද ඇත්තටම ගොඩක් කම්මැලි. මේ ඊයේ මම කඩේට ගිහින් බඩු වගේක් අරගෙන ආවා වඩලප්පන් හදන්න කියලා. ඊයේ වැඩත් එක්කලා හදන්න බැරි වුණා. මේ ගොඩක් ඊයේ බිසි වුණා. දැන් අද නම් මේ මොනවත් වැඩකුත් නැහැ. ඇත්තටම අද මේ මාර කම්මැලි. ඉතින් මේ මට හිතුණා දැන් මේ වඩලප්පන් එකක් හදන්න ගන්න. මේ ඉතින් අපි කට්ටියම එකතු වෙලා එහෙනම් වඩලප්පන් හදමු. මේ මම එහෙම මේ ලොකුවට හදන්න දන්නේ නැහැ. මම මේ YouTube එකේ වීඩියෝ එකක් බලලා මේ ඊයේ පුරුදුනා පොඩ්ඩක් බලලා ඉවර වෙලා ඊයේ දැන් අද තමයි මම පළවෙනි පාරට මේ හදන්නේ. බලමු හරියයිද කියලා. ඔන්න තව යාළුවෙක් එකතු වුණා වඩලප්පන් හදන්න. මෙයාත් මෙහෙම විදියට කැම ಜಾති ගොඩක් හදන්නම දන්න. වඩලප්පන් හදන්න ඕන පටි ටික නම් ලෑස්ති කරගත්තා. හැබැයි මට ඕකේ එක දෙයක් වීඩියෝ කරගන්න බැරි වුණා. වඩලප්පන් හදන්න අනිවාර්යෙන් බිත්තර ඕනේනේ. ඉතින් මට බිත්තර ටික වීඩියෝ කරගන්න බැරි වුණා. ඔයාලා හදද්දි බිත්තරත් අනිවාර්යෙන්ම දාන්න. දැන් වඩලප්පන් ටිකට ඕනි බඩු ටික ඔන්න හදාගත්තා. දැන් තියෙන්නේ අමාරුම වැඩේ. දැන් තමයි වඩලප්පම හදන්න යන්නේ. එහෙනම් අපි ඒකත් හදමු ඉක්මනට. සීනි ටික කැරමල් කරගන්න ගමන් තමයි ඉන්නේ. සීනි ටික කැරමල් කරගත්තට පස්සේ මේ තමයි ඉතුරු වැඩ ටික තියෙන්නේ. අපි කරමු ඉක්මනට.
ඉතින් අපි වටලප්පම් හදලා ඉවරයි. මේ දැන් මේ oven එකට දාලා තියෙන වටලප්පම් එක පැයක් විතර බේක් කරගන්න ඕනි. එහෙම කරගෙන ඉවර වෙලා අපි බලමු මේ හොඳට ඇවිත්ද කියලා. මේ ඉතින් ඔන්න පළවෙනි පාරට හැදුවා වුණත් හොඳ විදිහට වටලප්පම් එක හැදිලා තිබ්බා. ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් වටලප්පම් එක හදලා ඉවරුණු ගමන් මං රැට කන්න කෑම හැදුවා. ඊට පස්සේ බුදුහාමුදුරුවන්ට පහන තියලා මගේ ඉතිරි වැඩ ටික කරන්න මං පටන් ගත්තා. හතට විතර ඇති මම වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා දැන් මේ හදන්න මගේ ස්ටඩි වැඩ ටික පටන් ගන්න. අද දවසේම තිබ්බ වැඩත් එක්කලා මට මේ වැඩ ටික අතපස වුණා. ඉතින් මම අද හිතාගෙන ඉන්නේ ගොඩක් රැ වෙනකන් මගේ ස්ටඩි වැඩ ටික කරලා ඉවරයක් කරලා නිදා ගන්න. පාඩම් කරන විදිය ගත්තම එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙනවා. සමහර අය ඉන්නවා උදේට පාඩම් කරනවා. සමහර අය රැට පාඩම් කරනවා. සමහර අය දවල්ට පාඩම් කරනවා. සමහර අය නිදියන්නේ නැතිව රැ නිදි මරාගෙන පාඩම් කරනවා. ඉතින් මම නම් කියන්නේ අපිට පහසම වෙලාව අපි හොයාගන්න ඕනේ පාඩම් කරන්න. අපි නැගිටලා හිටියයි කියලා අපිට ඒව මතක හිටින්නේ නැත්තම් අපි පාඩම් කරන එකෙන් තේරුමක් වෙන්නේ නැහැ. ඒ නිසා Tamanට කැමතිම වෙලාව හොයාගෙන පහසු විදියට පාඩම් කරන එක තමයි හොඳ කියලා මට නම් හිතෙන්නේ. ඉතින් දැන් ඕන ටිකක් රැ වෙලා මම මගේ ඩයරිය ලියන්න තමයි දැන් හදන්නේ. අපි මනුස්ස විදිහට අපිට මේ හම්බ වෙලා තියෙන ජීවිතය කියන්නේ ඇත්තටම මොකක්ද කියලා කල්පනා කරොත් ඒක හරිම අමුතු දෙයක්. එකිනෙකාගෙන් එකිනෙකාට ජීවත් වෙන විදිය සම්පූර්ණයෙන්ම වෙනස්. තවත් කෙනෙක්ට ලස්සන ගෙයක්, ලස්සන වාහනයක්, ලස්සන පවුලක් තියෙනකොට තවත් කෙනෙක්ට කන්න කෑමවත් නැහැ. ඉතින් අපේ ජීවිතේ අපිට මොනතරම්නම් සතුට වෙන්න දේවල් තියෙනවද? ඒ හැම වෙලාවෙම මම නම් දෙවියන්ට ස්තුති කරනවා. මේ හැමදේම අපිට හම්බ වෙලත් අපිට හිතන්න බැරි අපි මේ ලෝකේ ගොඩක් වාසනාවන්ත මිනිස්සු කියලා. අදත් ලස්සන දවසක් හරිම ලස්සනට ඉවර වුණා. ආයෙමත් ලස්සනම දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.